අර කලින් මාර්තු මාසේ 10 වෙනිදා 2023 අවුරුද්දේ ඡන්දෙ තියන්න තිබුණු ඡන්දෙදි ඉල්ලපු පක්ෂ තියෙනවනේ 2024 වෙනකොට ඒ පක්ෂ නැහැ. මතකද හෙලිකොප්ටරයකින් ඉල්ලුවා. දැන් 24 හෙලිකොප්ටරයක් නැහැ. හෙලිකොප්ටරේට නැගපු ගොඩක් අය මගින් බැහැලා. ඒතර අපි බැලුවා හරි නෑනේ. නේද? හරි. එහෙනම් අපි අලුතෙන් නාම යෝජනාවක් හදවන්නම් කියලා පනත සම්මත කරා. ඒ පනත අපිට ඉක්මනින්ම සම්මත කරගන්න ඕනකම තිබුණා අවුරුද්දට කලින් ඡන්දෙ තියන්න. ඒ අනුව අපි පාර්ලිමේන්තු විශේෂ දවසක් ඇඳවලා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පෞගිය මේ අප්‍රේල් මාසේ 6 7 8 තෙදින තුලින් එක දිනයක තියන්න තිබ්බා. අපිට අවශ්‍යකම තිබුණේ ඒක. ජනාධිපති ඡන්දේ පාර්ලිමේන්තුව හැදුවා, කැබිනට් මණ්ඩලය හැදුවා, අයවැය ලේඛන ඉදිරිපත් කරා, ඊළඟ පළාත් පාලන ඡන්දෙ තිබ්බා, අලුත් අවුරුද්ද සමරුව, සිරිදළදා වන්දනාව පැවැත්තුවා, මැයි දිනේ පැවැත්තුවා, රට එක දිශාවකට යනවා. ඒකට අවශ්‍ය වෙන නීතිය අපි තා ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කරලා දුන්නා. නමුත් විපක්ෂ മന്ത്രിවරු ගිහිල්ලා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා හිටියා ඡන්දේ කල් දාන්න කියලා. හරිද? ඊට පස්සේ මොකද උනේ? ඡන්දේ පස්සට ගියා. මැතිවරණ කොමිසමක් විශේෂව බැඳලා ඉන්නේ ඡන්ද තියන්න. මොකක් හරි හේතුවකට නේද? මාසයක් පස්සට දැම්මා. මොකද ආණ්ඩුවක් හැටියට අපිට තියෙන්නේ ගොඩාක් ඡන්ද කර ඉන්න කාලය වැය කරන්න නෙවෙයි අපිට මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන යාන්ත්‍රණය ශක්තිමත් කරගන්න.